බුද්ධිකාද පොල්ගෙඩි 9ක් විනාඩි 3ක් ඇතුළත කටින් ලෙලි ගහන්නයි මේ සූදානම් වෙන්නේ. ඔව් අද දවසේ මෙතන තියෙනවා පොල් ගෙඩි 9ක්. හැබැයි බුද්ධිකට පුළුවන් වුණොත් පොල් ගෙඩි 8ක් මේ විනාඩි 3 ඇතුළත කටින් සුද්ධ කරන්න බුද්ධික විසින් මේ වේදිකාව උඩ තියපු වාර්තාව බුද්ධික අද කඩනවා. ඔව් එහෙමනම් ඒ විතරක් නෙවෙයි පොල් ගෙඩි 9ම බුද්ධිකට පුළුවන් වුණොත් මං හිතන්නේ බුද්ධික සුපර් හීරෝ කෙනෙක් වෙනවා අද දවසේ. ඔව් එහෙමනම් අපි ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපි වේලාව ආරම්භ කරමු. 1යි 2යි 3යි. Come on. තප්පර 5යි. Sharp and Steve. තප්පර 10යි. තප්පර 12යි. 1යි. තප්පර 15යි. Come on බුද්ධික. ඔව් තප්පර 20යි. තප්පර 20යි නියමයි. තප්පර 5යි. 2යි. තප්පර 30යි. In 3 minutes, right? තප්පර 7යි. තප්පර 8යි. තප්පර 40යි. තප්පර 50යි. තප්පර 53යි. තප්පර 58යි. විනාඩියයි. 4යි. විනාඩි 10ක් තියෙනවා, විනාඩි 10ක් තියෙනවා. විනාඩියයි තප්පර 10යි. විනාඩියයි තප්පර 24යි. විනාඩියයි තප්පර 27යි 5යි. 30යි පොල්ගෙඩි 5යි. විනාඩියයි තප්පර 40යි. විනාඩියයි තප්පර 45යි. ඕ විනාඩියයි තප්පර 50යි. පොල්ගෙඩි 6යි. 6යි. ඕ පොල්ගෙඩි 3යි. විනාඩි 2යි. නිවිඩ පුළුවන්. ඒවත් එක පුළුවන්. අද පුළුවන්. පොල්ගෙඩි 7යි. 7යි. Come on. දෙකයි තප්පර 2යි. විනාඩි 2යි තප්පර 40යි. 42යි. මනස් 4යි. මනස් 5යි. මනස් 7යි. 7යි. 58යි. 3යි. එයාගේ වාර්තාවම එයා මෙච්චරයි ඉතුරු උනේ. යාගේ වාර්තාව යා. තව එක පොල් ලෙල්ලයි. පොල් එල්ලයි ඉතුරු උනේ. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. මේ උත්සාහය වටිනවා. තමන්ගේම රෙකෝඩ් එක තමයි තමන් කඩන්න ගියේ. බුත්තල යෝධයා. ඔව්. නෑ බුද්ධික මේ ලෝකේ 2022 වසරේ ඉන්දියානු ජාතිකයෙක් විනාඩි 3ක් ඇතුළත පොල්ගෙඩි 8ක් මේ ලෙලි ගහලා රෙකෝඩ් එකක් තියලා තියෙනවා. මේ ලෝකෙටම එකයි ඉන්නේ. ඊට පස්සේ අනිත් එක්කෙනා අපිත් ගාව ඉන්නේ. සංගීතා. ඔයා ගන්න හැම අඩියක්ම ඔයාගේ සාර්ථකත්වයට ඔයා ගන්න අඩියක්. ඔයාගේ හැම වෑයමක්ම ඔයාගේ සාර්ථකත්වයට කරන වෑයමක්. ඉතින් මම දන්නවා ප්‍රේක්ෂකයන් හැමදෙනාගේම ආසාව හා ප්‍රාර්ථනාව ඔයාට ඒ වාර්තාව තියන්න. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලලා හිටනවා. ඔයගලන් දන්නවා කොහොමද බුද්ධිකව ෆිනාලෙකට අරන් යන්නේ කියලා. ඉතින් බුද්ධිකව ෆිනාලෙකට අරන් එන්න. එතකොට අපිට අවස්ථාවක් තියෙයි මෙතන ලෝක වාර්තාවකුත් දකින්න. දනු මම හිතන්න විදියට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නැත්තම් ෆිනාලේ එකේ හරි ඔයා මේ රෙකෝඩ් එක තියලා අපි ඔක්කොමලා ඕක කියවනවා
එක්කෝ පත්තරේ නැත්නම් අපි බලනවා සිරස ටීවී එකේ මේ ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් එකේ හිටපු එක්කෙනා කඩලා අපි දෙමු වැඩේ. ඉන්දියාවටයි ලෝකෙටයි එයා හිටියට අපිට ඉන්නවා විතරයි. ඒ හින්දා ඔයා අපේ චැම්පියන්. well done. මං හිතන්නේ ඔයා ලංකාව මිනිස්සුට ලොකු ඉන්ස්පිරේෂන් එකක්. මං දන්නවා ඔයා මේක කරනවා. ඇයි ඔයාගේ mental strength එක number 1. ජය බුද්ධික